තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ධම්මං සංඝං නමස්සාමි සුපබුද්ධං පබුජ්ජන්තු සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝච නිච්ඡං කායගතා සති තීති මාතර කඹුරුපිටිය මහරෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ප්‍රධාන වෙච්ච වෛද්‍ය සෑම සිල් දෙනාගේම අවසරයි මේ පසුගිය ඉල් මාස පොහොය දින රෝහලේදී පැවතුණු ධර්ම දේශනාවේ නැවත පටිගත කිරීමකෝයි දැන් මේ සිදු වෙන්නේ. රෝහලේදී පැවතිච්ච ඒ දේශනාවේ පටිගත කිරීම ශ්‍රවණය කරන්නට හොඳ මට්ටමක නැති බව පෙනී ගියේ හින්දා අපිට යෝජනා කීපයක්ම ආවා. ස්වාමින් වහන්සේ පුළුවන් කමක් තියෙනවා නම් ඒ දේශනාව නැවතත් අපිට කරන්න ඕන. ඒ දේශනාව බොහොම වටිනවායි කියලා. ඉතින් මම කල්පනා කරා ඒක හින්දාම ඒ දේශනාව අපේ පස්යාලේ තපෝවර්ණ ආරණ්‍ය සේනාසනේ ධර්මශාලාවේ ඉඳලා පටිගත කරලා ඔයයන්ට ලබා දෙන්න ඕන කියලා. වෙනතුනි ධර්මයේ වශයෙන් ගත්තාම බුද්ධ ශාසනය තුල කතා කෙරෙන මූල ධර්ම අතර ප්‍රධානම තැනක් ගන්නවා දුක කියන සංකල්පය ගැන සාකච්ඡාවට බඳුන් වීම, මේ දුක කියන සංකල්පය විග්‍රහ වීම. ඒ දුකෙන් නිදහස් වෙන මාර්ගයේ වශයෙන් ඔයත් අහලා තියෙන්න පුළුවන්, පුරුදු කරන්නත් පුළුවන්. අපිට දේශනා කරන එකම එක වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිතා කිරීම. ඒ ශාසනික පැත්තෙනුයි ඒ බුද්ධ දර්ශනීය පැත්තෙනුයි. නමුත් සාමාන්‍ය ලෝකයේ වශයෙන් ගත්තහම පින්නතුනේ මේ ලෝකේ බෞද්ධ හෝ වේවා අබෞද්ධ හෝ වේවා ඕනෑම කෙනෙකුට ඉපදුනා නම් අසනීප වෙන්න සිද්ධ වෙනවා, ජරාවටපත් වෙන්න සිද්ධ වෙනවා. කෙසේ හෝ කමක් නැහැ, කවදා හෝ දවසක මිය දෙන්න සිද්ධ වෙනවා. ඔය අතර කාලයේදී ඒ ඇත්තන්ට ශාරීරිකව දැනෙන පීඩාවන්, මානසිකව නැතිනම් චෛතසිකව දැනෙන පීඩාවන් අරගෙන ඉන්නව ඇත්තු ගාවටයි. ඒ ඇත්තන්ගේ ශරීරය තුල දරා ගන්න බැරි තරමේ වේදනාවක් එනකොට, අසනීපයක් එනකොට ඒ ඇත්තන්ගේ තියෙන දාන්න කරන ගොඩ බෙහෙත්කම් කරලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්නට බැහැය කියන තැනට මේ ඇත්තෝ තීරණය ගත්තාම, තේරුම් බේරුම් ඇති කරගත්තාම විගහාට හොයාගෙන ඉන්නේ ඔය තමයි. මොකද සාමාන්‍ය ලෝකයා විශ්වාස කරනවා පින්නතුනේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්නේ දුක හඳුනන, ඒ දුකෙන් නිදහස් වෙන්න උවටනක් උපස්ථානයක් කරන්න පුළුවන් උතුම් වූ ගුණ දහම් තියෙන නැතු කියලා. ඉතින් මම බොහොම සන්තෝෂ වෙනවා ඒකී ආකාර දෙවි දේවතාන් වහන්සේලා වැනි වූ ගුණාංගයන් තියෙන පිරිසකට ධර්ම දේශනාවක් කරන්නට අවස්ථාවක් හම්බ වීම ගැන. පළවෙනියම බොහොම පිං සිද්ධ වෙන්න ඕන මට ඒ අවස්ථාව සලසලා දුන්න එකට. දුක ගැන කතා කරද්දී පින්තුනේ සාමාන්‍ය ලෝකයා එදිනෙදා සිදු කරන කටයුතු නිසා දුක් කරදර හදා ගන්නවා, දුක් කරදර ඇති වෙනවා. ඒ වගේමයි කාලාන්තරයක් තිස්සේ මේ ඇත්තන්ගේ චිත්තසංතානවල රැඳිලා තිබිච්ච, නතර වෙලා තිබිච්ච, හිර වෙලා තිබිච්ච අතීත මතකයන් හෝ ඒ වගේ ඌ කාරණාවන් ප්‍රධාන කරගෙනත් කායිකෝ යම් යම් ඌ අපහසුතා වැඩි වැඩියෙන් අපිට දර්ශනය වෙන්නට පේන්නත් පටන් ගන්නවා. ඒ කෙසේ හෝ වේවා ඒ කියන අසනීප හෝ ඒ කියන අමාරුකම් සමගින් තමා ඔයත් අංග මුණ ගැහෙන්න ඒ ඇත්ත පැමිණෙන්නේ
ඒගොල්ලෝ අසරණ නිසා. පැහැදිලිවටම පළවෙනියම ඒක කියන්න ඕනේ. බාහිරින් දැක්කාම සමහර විට ඇඳන් ඉන්න ඇඳුම් වලින් ඒගොල්ලෝ පේන්න පුළුවනි බොහොම පිළිවෙලයි හෝ ඒ තරමේ මහරුකමක් අසනීපයක් නැහැ කියලා. නමුත් අභ්‍යන්තරය ගැන අපි පොඩ්ඩක් විපරම් කරලා බැලුවොත්, හොයලා බැලුවොත් එහෙම දකින්න පුළුවන්, බලා ගන්න පුළුවන් තියෙන අසනීපකම් මොනවද, හිර වෙලා ඉන්න දුක මොනවද කියලා. මම හිතනවා පින්නතුනේ මේක වෙන්න ඕන කියලා ප්‍රධානම හේතුව ඔයතෝ බලාපොරොත්තු වුණාට මේ කටයුතු කරනකොට, රාජකාරී දේවල් කරනකොට සිනහමසු මුහුණින්ම කටයුතු කරන්නට, සතුටින්ම කටයුතු කරන්නට බලාපොරොත්තු වුණාට, හිතේ අදහස ඇති කරගත්තාට එකී ආකාරයටම Tamanගේ ජීවිතය පවත්වන්නට නොහැකි වෙන්න පුළුවන් සාධකය මම විශ්වාස කරනවා ඔන්න ওই කාරණාවයි කියලා. මොකද්ද ඒ කාරණාව? සාමාන්‍ය ලෝකයා එන්නේ ලෙඩ හෝ අසනීපය කියන දෙයින් බොහෝ විට බැගෑපත් වෙලා, ඒ දෙයට යට වෙලා, ඒ දෙයින් දුක කියන දේ දරා ගන්න බැරි මට්ටමකට ඇවිල්ලා. ඉතින් එතකොට සමහර කෙනෙක්ට සිහිය තියෙනවා, ඉවසීම තියෙනවා, දැනුම තියෙනවා, හිතේ තැම්පත්කම තියෙනවා, සංවරකම ගැන හිතනවා. Tamanට මේ උපස්ථානයන් සිදු කරන ඇත්තන්ට ඒ ආකාරයටම කාරුණිකව සලකන්නට ඕන කියලා. සමහර කෙනෙක්ට ඔය කියන අදහස හිතා ගන්න තරම්වත් හිතේ ස්පාසුවක් නැති වෙන්නත් පුළුවන්. ඒ විදිහේ ස්වභාවයෙන් තියෙන ඇත්ත පින්නතුනේ මේ ලෝකේ බොහොමයි බහුතරයි. ඇත්තම කතාව කියනවා. හැබැයි මේ සෑම සියලු දෙනාටම ඔයතෝ උත්සාහවන්ත වෙනවා, කරුණාවෙන් යුතුව කටයුතු කරන්න, හෝ ඔයතෝ උත්සාහවන්ත වෙනවා නම් කාරුණිකව කටයුතු කරන්නට මම හිතනවා අන්න එතන තියෙනවා බෙහෙතකට දෙන්න ඕන හෝ බෙහෙතකින් ලැබෙන්න ඕන ප්‍රතිඵලයට වඩා මහා පුදුමාකාර සැනසීමක්, මහා පුදුමාකාර බලවේගයක්, ආශිර්වාදයක්. ඔයතු මේ දේ කරාන්ට වේතනයක් ලබා ගන්නවා තමයි. නමුත් වේතනෙන් එහාට ගියපු ජීවිතයක් ඇති කරගන්න පුළුවන් වෙන හැකියාවක් ලැබෙන පින්නතුනි මහානීය රැකියාවක් හැටියට මම හඳුන්වන්න ඕන මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ අනිත් ශ්‍රේෂ්ඨ වලට වඩා. මොකද ඔයයන්ගේ දවස පටන් ගන්නෙ කාගේ නමුත් අසනීපයක් ඉදිරියේ තමයි. හැබැයි ඒ ඇත්තන්ට බෙහෙත් හේත් වගේම කරුණාව, දයාව, මුදිතාව, උපේක්ෂාව කියලා කියන මේ සතර බ්‍රහ්ම විහරණයන් හෝ දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය කියලා කියන සතර සංග්‍රහ වස්තුන් පූජා කරන්න, ප්‍රදානය කරන්නට ඔය ඇත්තන්ට තරම් මම හිතන්නේ නැහැ අවස්ථාවක් සැලසෙයිද කියලා දෙමෝපියන්ටවත්. මොකද යම්කිසි කෙනෙක් යම් වෙලාවකදී මොනවා නමුත් බෙහෙතක් හේතක් බලාපොරොත්තු වෙනවා නම් ඒ දේ ප්‍රදානය කරන්නටත්, යම්කිසි කෙනෙක්ට යම් වෙලාවකදී බෙහෙතකට හේතකට වඩා කාරුණික වචනයක් නම්, ප්‍රිය වචනයක් නම් උමනා වෙන්නේ අන්න ඒ දේ ප්‍රදානය කරන්නටත්, යම්කිසි කෙනෙකුට යම් යම් වූ ආකාරයට Tamanගේ ජීවිතේ හසුරුවන්නේ කොහොමද, ශරීරය එහෙට මෙහෙට ගිනියන්නේ කොහොමද ආදී හැටියට තේරෙන්නේ නැතිනම් ඒ දේ කරන හැටි උගන්වන්නටත්. උදාහරණයක් කිව්වොත් එහෙම මටත් වෙච්ච සිදුවීමක් තියෙනවා. මේ පස්සේ කාලෙකදී මේ කාලයකට කලින් මගෙත් මේ කොන්දේ අමාරුවක් තිබ්බා. ඊට පස්සේ ඕකට ඉතින් විවිධාකාර හේතු ඉතින් එක එක ඒවා කට්ටිය කියන්නත් උනා. මම ඉස්පිරිතාලෙට ගියාට පස්සේ එතන හිටපු එක දොස්තර මහත්තයෙක් ඇඳක් පෙන්නලා මට කිව්වා ඇඳට ගොඩ වෙලා නිදා ගන්න කියලා. මම පරණ පුරුදු විදියට හැමදාම කරන විදියට මට කිව්වා නිදා ගන්නටයි කියලා. මම ඉතින් පරණ පුරුදු විදියට ඇඳට ගියා. එකපාරම ඉතින් ඇදගෙන වැටුණා. ඊට පස්සේ මහත්තයා මොකුත් කිව්වේ නැහැ. ඊළඟට මට කිව්වා ආම්දුරනේ හරි දැන් ඔබ හන්දේ සතිපිලා ඉවරයි කියලා හිතන්නකෝ. දැන් එන නැගිටින්නකෝ ආපහු කියලා. පරණ පුරුදු විදියට හැමදාම කරන විදියටම නැගිටින්න කියලා කිව්වා. ඉතින් මට පුරුදු විදියට මං ආපහු දඩෝන් ගාලා එකපාරටම ඉතින් නැගිට්ටා. අන්න එතනදී මේ මහත්තයා අර්ථචර්යාව කියන දේ මට කියලා දුන්නා. අපේ ආම්දුරනේ ඔබ වහන්සේ ඔය ඇඳට ගොඩ වෙන විදිහත්, ඇඳ මත දිගා වෙන විදිහත්, ඇඳෙන් නැගිටින විදිහත් වෙනස් කරගත්තා නම් ඔය කොන්දේ අමාරුව මම හිතනවා අඩු වෙන්න පුළුවන් කියලා.
මං ඒ විදිහට කටයුතු කාරණා කළා පින්නතුනේ. දැන් ඒ කියන අමාරුව ඇත්තටම කියනවා නම් ඉවරයක් වෙලා තියෙනවා. යම් කිසි වෙලාවකදී මං අර පරණ පුරුදු ඒ තාලෙට ඔය ඉරියව් පැවැත්තුවා නම් ආපහු කොන්දේ අමාරුවක් එන්නත් පුළුවන්. ඉතින් ඒ අතරින් බලනකොට ඔය කියන සතර සංග්‍රහ වස්තුන්ගේ අර්ථචර්යාවත් කරන්නට ලැබෙන උතුම් වූ රැකියාවකුයි ඈත සිදු කරන්නේ. ඒ දෙකම පිනතුනේ සමානාත්මතාවය කියලා කියන කාගෙත් හිතට දුක එනවා. සමහර වෙලාවල් වලට රෝගීන්ගේ ඥාතියෝ හෝ කවුරු හරි කමක් නැහැ. ඒ ඇත්තන්ගේ අය මියැදිලා යන්නත් පුළුවන්. මේ වගේ අවස්ථාවන් වලදී ඒ ඇත්තන්ගේ දුක බෙදා හදා ගන්න තරම් ඔය ඇත්තන්ට තරමේ අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. මම හිතනවා ඔය කියන සාධකේ කරන්නටම ඉන්න ඒ වෙනුවෙන්ම කතා බහ කරන්නට ඉන්න මනෝ විශ්ලේෂකයන්ටවත්. ඉතින් ඒ අතරින් බලනකොට පින්නතුනේ රෝහලක ජීවත් වෙන ඔය ඇත්තන්ට සැබෑ අවස්ථාවක් සැබෑ හැකියාවක් තියෙනවා. හැම වෙලාවකම හැම මොහොතකම පිනක් සිදු කරගන්නට සතුටින් ඉන්න. මේකේ ප්‍රශ්නිකුත් තියෙනවා මෙතන. අපි බලාපොරොත්තුව කියන දේ ඇති කරගත්තොතින් අපි මේ සිදු කරන විදිහේ දෙයක්ම බාහිර කෙනාගෙනුත් අපිට ලැබේවා හෝ ලැබිය යුතුයි කියලා මෙන්න මෙතනයි පින්නතුලි තියෙන ගැටලුව තියෙන්නේ. මෙන්න මෙතනයි ගැටලුව තියෙන්නේ. බාහිර කෙනාගේ තියෙන අසනීප මට්ටම හෝ කායික මානසික මට්ටම මත එයාට තේරෙන්නේ නැතිනම් තමන්ට කරන මේ කරුණාව වගේ වූ කරුණාවක් පෙරලලා දක්වන්නේ කොහොමද කියලා තමන්ට කරන මෛත්‍රී සහගත ක්‍රියාව හෝ මෛත්‍රී සහගත වචනය හෝ මෛත්‍රී සහගත බැල්ම වගේවත් බැල්මක් මේ උපස්ථානය කරන ඇත්තන්ට කරන්නේ කොහොමද කියලා දන්නේ නැතිනම් අපි ඒ ඇත්තන්ගෙන් ඒ දේ බලාපොරොත්තු වුණායි කියන එක පින්නතුනේ පළක් නැති දෙයක් වෙනවා, බරක් වෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන හරිම ලස්සන ක්‍රමයක් තියෙනවා මේ භාවනාව පැත්තෙන් ගත්තාම පින්නතුනේ. භාවනා කරන්නට යනකොට අපිට උගන්වනවා හැමදාම ආගන්තුකෙක් හැටියට යන්න ඕන කියලා. ආගන්තුකෙක් හැටියට. මේකේ තේරුම තමයි අපි දන්න කියන දේවල්, හැකියාවල්, අරමුණු, අභිමතාර්ථ, ඉලක්කයන්, බලාපොරොත්තු මේ දේවල් පෙරදරි කරගෙන මේ දේවල් කරපින්නාගෙන භාවනාවට යනවා නම් මොකද හිතන්නේ? භාවනා කරන කෙනා විවේකයෙන්ද? බරක් නැතුවද? සැහැල්ලුවද ඉන්නේ? දැන් තේරෙනවනේ. මේ කෙනාට භාවනාවක් කරගන්න ඇත්තටම හැකියාවක් නැහැ නිදහස් වූ නිවහල්ලු හිතින්. මොකද හිතේ තියෙන බර වැඩි හින්දා. අදහස්, ආකල්පයන්, බලාපොරොත්තු, සිතේ ගියාවන්, ඉලක්කයන්, අභිමතාර්ථයන් මෙව වැඩි හින්දා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකක්වත්ම දන්නේ නැති කෙනෙක් වගේ වැඩේ පටන් ගන්න කියලා. හැමදාම ආගන්තුකෙක් හැටියට වැඩක් පටන් ගන්න කියලා කියනවා. එතකොට ආධුනිකයෙක් හැටියට අපි මේ වැඩේ පටන් ගත්තාම, කෝඩුකාරයෙක් හැටියට වැඩේ පටන් ගත්තාම අපිට පුළුවන්කම තියෙනවා පින්නතුනේ මේ දේ තුල තියෙන සැබෑ වටිනාකම මුලින් ඉඳලා ඉගෙන ගන්න. මුලින් ඉඳලා ඉගෙන ගන්න. අපි රැකියාවකට යනවා නම්, කටයුතු කාරණාවක් කරනවා නම් මම යෝජනා කරනවා හැමදාම අපිට හිතන්න පුළුවන් නම් පින්නතුනේ අද තමයි මම මේ වැඩේ පටන් ගත්තේ කියලා. අන්න එතන තියෙනවා අපේ අර යහපත්ම වූ අදහසට යන්න අපි බලාපොරොත්තු වෙන ඒ විදිහේ කරුණාවට බරිත වෙච්ච, මෛත්‍රියෙන් යුතු වෙච්ච ඒ විදිහේම ආකල්පයන්. අපේ තියෙන සමීති සමාගම් වල නැත්නම් මේ සම්බන්ධකම් වල වුණා තියෙන ප්‍රධානම ගැටලුවක් හැටියට මම දකිනවා මෙන්න මේ දේ. කාලයක් යනකොට අපේ තියෙන සම්බන්ධකම් වල තිබිච්ච අර්ථය, රසය, ඒකේ තියෙන වටිනාකම, වැදගත්කම මෙව්ව අපිට අමතක වෙලා යනවා. හැබැයි ඒ සම්බන්ධකම් පටන් ගත්ත මුල් කාලේ බොහෝම සන්තෝෂයෙන් ඉන්නවා. බොහෝම සතුටින් ඉන්නවා. හරීම සැහැල්ලුවෙන් ඉන්නවා. හැබැයි පසු කාලීනව අපිට ඒ සන්තෝෂය ගෙනල්ලා දුන්න කාරණා සිහිපත් වෙනවාට වඩා අර දුක ගෙනල්ලා දෙන වේදනාව, පංචස්ථාපය ගෙනල්ලා දෙන කාරණාම මෙනෙහි වෙන්න පටන් ගත්තාම අන්න ගැටලු වෙනවා. මේක පින්නතුනේ එක ක්‍රියාවකට පස්සේ ඊළඟ ක්‍රියාවක් වෙනකන් පවතින අතර හිඩැසට අර අපේ ආකල්පයන් ටික බැසගත්තාම සිද්ධ වෙන ගැටලුවක් මේක. මේකින්ද අපි බලමු හැමදාම අලුතෙන්ම මුණ ගැහෙන කෙනෙක් හැටියට
හැමෝත් එක්ක මුණ ගැහෙන්න. අපිට කවදාවත් මුණ ගැහිච්ච නැති කෙනෙක්ව මුණ ගැහෙනවා නම් අපි අපේ හොඳම වචනය කතා බහ කරાવી, හොඳම ක්‍රියාව, හොඳම සිතුවිල්ල අපි පුරුදු කරાવી. ඒ දේ එළියට දමාවි. ඒකට හේතුව පින්නොතනි ඒ කෙනාව අපිට මුණ ගැහෙන්නේ පළවෙනිම වතාවට. ඒක නිසායි. එහෙමයි. මේ ආකාරයට ගත්තාම ධර්මයේ පැත්තෙන් බලනකොට පින්නතුනි අපේ ජීවිතය සරල කරගන්න, සැහැල්ලු කරගන්න අපි භාවිතා කළ යුතු හොඳම නිර්ණායකයන්ගෙන් මට භවනා කරන හාමුදුරුවෝ කෙනෙක් හැටියට කියන්න පුළුවන් පළවෙනිම කාරණේ තමයි හැමදාම ආගන්තුකෙක් වගේ මේ වැඩේට බහින්න ඕන. හැම වෙලාවකම හැම මොහොතකම. මේ ධර්මයෙන් උපරිම ප්‍රයෝජනෙ ගත ඇත්තන්ට කියනවා පින්නතුනි රහතන් වහන්සේලායි කියලා. අපේ බුද්ධ ශාසනය තුල හිටපු රහතන් වහන්සේලාගෙනුත් මූල ස්ථානයක් නැත්තම් මූලිකම අගයක් ගන්නවා සාරිපුත්තයන් වහන්සේත් මොග්ගල්ලාණන් වහන්සේත් ඒ බුදු පියාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම නිසා. මෙතන මේ ඉන්න සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා එක්තරා අවස්ථාවකදී උන්වහන්සේගේ ජීවිතය තුළ තියෙන ස්වභාවයක් ගැන. උන්වහන්සේ හරියට පයට පෑගෙන දූවිල්ලක් වගේ කියලා කියනවා. ඔය වචනේ දැක්ක ගමන් පින්නතුනි මට පුදුමත් හිතුණා. මම හිතාගෙන ඉන්නවා ධර්මයේ ඉගෙන ගත්තා කියලා භාවනා කළා කියලා ඒ කාලේ මම හිතුවා මම මොකක් හරි දැන් ලොකු චරිතයක් කියලා. ප්‍රධාන පෙළේ කෙනෙක් කියලා. හැබැයි බලාගෙන යනකොට අපිට ඒ විදිහේ සිතුවිලි හිතන්න නෙවෙයි බුදුරජාණන් වහන්සේ මේ උගන්වන්නේ කියලා දෙන්නේ. ඊට වඩා නිවි සැනසුණු, ඊට වඩා හික්මීමක් තියෙන, ඊට වඩා සංවරකමක් තියෙන, සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙන කෙනෙක් වෙන්නටයි මේ අපිට උගන්වන්නේ. හරි පුදුමාකාර ලස්සනයි වෙනද. ඔයත් දන්නවද? මම මේක කියන්නේ මගේ දැන් මේ අවුරුදු 17ක් 18ක් වගේ වෙන මහාන ජීවිතය දිහා ආපස්සට බලලයි. මම මේ කියන එක්තරා කාරණාවක් තියෙනවා. ඒ කාරණාවත් එක්ක සංසන්දනය කළොත් මුදල් හදල් හම්බ කරනවායි කියන දේ පින්නතුනි හරිම ලේසි කරන්න. හැබැයි මම අර කියන්නේ අනිත් කාරණාව කරන්නට ඉතාමත්ම අමාරුයි. ඒ දේ හොයාගන්න ඉතාමත්ම අමාරුයි. මොකක්ද දන්නවද මේ කාරණාව? අපිට සැබෑවටම කරුණාවක්, දයාවක්, මෛත්‍රියක් ඕන වෙලාවට ඒ වගේ කරුණාවන්ත වචනයක්, කරුණාවන්ත ක්‍රියාවක්, කරුණාවන්ත ඇල්ම බැල්මක් පවා හොයාගන්න එකයි හරි අමාරු වෙන්නේ. එහෙම නේද? එහෙම දෙයක් හොයාගන්න එකයි අමාරු වෙන්නේ. හැබැයි ඒකට සාපේක්ෂව බලනකොට මුදල් හදලා හම්බ කරගන්න ඇත්තටම ලේසි. ඇත්තටම ලේසි. ඒ අතරින් බලනකොට පින්නතුනේ ඔය ඇත්තන්ට මේ ලැබිලා තියෙන අවස්ථාව තියෙනවා. ලෝකයේ ඇත්තෝ ඔය ඇත්තන්ට කරුණාව දයාව සමහර විට දෙනවා වෙන්නත් පුළුවන්, නැතුවා වෙන්නත් පුළුවන්. හැබැයි ඔය ඇත්තන්ට පුළුවන්කම තියෙනවා ලෝකයට කරුණාව දයාව දෙන්න. ඒ කියන මෛත්‍රියෙහි ප්‍රතිමූර්තිය වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තැනක හරි ලස්සන වචනයක් තිබ්බා මෙන්න මෙහෙම. ඔයා බලාපොරොත්තු වෙන විදිහේ රෝල් මොඩල් එක. එහෙම නැතිනම් ප්‍රතිරූපය. උදාහරණයකට ගන්න එහෙම චරිතයක්, එහෙම කෙනෙක් නැතිනම් Tamanගේ උදාහරණය Taman වෙන්න කියලා. එහෙම එකක් තියෙනවා. මේ අතරින් බලනකොට පින්නතුනේ අපි මේ ගත කරන ජීවිතයට ධර්මයේ ආද ගන්න පටන් ගත්තාම, ධර්මයේ තුලින් ධර්මයේ පැත්තෙන් අපේ ජීවිතය දිහා බලන්න පටන් ගත්තාම අපේ ජීවිතයේ තියෙන හැම පැතිකඩක්ම සැනසුණු ස්වභාවයෙන්ම ගලාගෙන යන්න පටන් ගන්නවා. ඒ අනුසාරයෙන් අපි කටයුතු කාරණා කරන්න ඉගෙන ගන්නවා. ඒක එතකොට පළවෙනිම විදිහ තමයි හැමදාම ආගන්තුකෙක් හැටියට මේ වැඩේ පටන් ගන්න ඕන. ඊළඟ එක තමයි නිරන්තරයෙන්ම මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියලා කියන මේ ගුණාංගයන් ටික එළියට ගන්න උත්සාහවන්ත වෙන්න ඕන. එහෙමයි. ඔන්න ඔය දේ කරන්න ලෙහෙසිම පහසුම දේ හැටියට මම දකින්නේ පිනතුනේ සතිමත් බව පුරුදු කිරීමයි, සිහින් යුතු වැඩ කටයුතු කිරීමයි. සිහිය කියලා කියන්නේ මේ වර්තමාන මොහොතේදී සිදු කරන දෙයයි. ඒ දෙය හඳුනාගෙන දැනගෙන ඒ අනුසාරයෙන් කටයුතු කාරණා කිරීමයි අපිට ඉගෙන ගන්න තියෙන පළවෙනිම. හැබැයි මේ මොහොතේ කරන දේ මෙන්න මේකයි කියලා දැනගත්ත පමණින්ම ඒ සිහිය සම්පූර්ණ වෙන්නේ නැහැ කියලාත් මම කියන්නත් ඕන. එහෙම එකකුත් තියෙනවා. අපි මේ මොහොතේදී අවධානය පවත්වන දෙයට කුසලයේ එකතු වෙලා තියෙනවද කියලා බලන්න ඕන. කුසලයේ එකතු වෙලා තියෙනවද කියලා බලන්න ඕන. උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම
අපි ගමුකෝ පූසෙකුයි මීයෙකුයි. පූසා මීයාගේ ඇහැ වහගන්නකම් මීයාට පූසව නොපෙනෙනකම් හැංගිලා හෙල්ලෙන්නේ නැතුව බලාගෙන ඉන්නවා. බොහෝම සිහියෙන් අවධානයෙන් ඉන්නවා. ඒ හොඳක් කරන්නද නරකක් කරන්නද කියලා දැන් තේරෙනවනේ අපිට නේද? මෙන්න මේ ආකාරයටමයි පින්නතුනේ අපි අපේ ජීවිතේ සිහියෙන් යුතුව කටයුතු කාරණා කරනවා නැතුවම නෙවෙයි. හැබැයි මේ සිහියට අකුසල එකතු වෙලා තියෙනවා නම් මෛත්‍රී කරුණා මුදිතාව එකතු වෙලා නැතිනම් අන්න එතනයි ගැටලුව තියෙන්නේ. එතකොට අපි එකතු කරන්න පටන් ගන්න ඕන මෙන්න මේ වගේ දෙයක් Tamanගේ ජීවිතයට පුරුදු කරන්නේ කොහොමද කියලා. උදාහරණයක් හැටියට ගන්නවා නම් මම මගේ ජීවිතය තුළ සිහිය පුරුදු කරන්න පටන් ගත්තේ පින්නතුනේ කෝපයක් බිම තියලා. අමනාප වෙච්ච වෙලාවට කෝපයේ බිම තියෙන විදිහත් අමනාපයක් නැති වෙලාවට කෝපයේ බිම තියෙන විදිහත් හදිස්සි වෙලාවට කෝපයේ බිම තියෙන විදිහත් හදිස්සියක් නැති වෙලාවට කෝපයේ බිම තියෙන විදිහත් ක්‍රම කීපයක්. එක ක්‍රමයක් නෙවෙයි. කෙරෙන්නේ එක වැඩේ තමයි. හැබැයි තියෙන විදිහ වෙනස්. සිහිය කියන එකෙත් පින්නතුනේ මේ ආකාරයට බලනකොට විවිධාකාර පැතිකඩන් තියෙනවා. වේරියස් තියෙනවා. ඒ අතරින් බලනකොට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා අපි මේ ගත කරන ජීවිතය තුළ කරන කියන කටයුතු වලට සිහිය දාන්න ඒක සම්මා සතියක්ද කියලා බලන්න කියලා. සම්මා සතියක්ද කියලා බලන්න කියලා. බොහෝ වෙලාවට අපිට සිහියක් තියෙන නැතු නැහැ කියන්නේ නැහැම ඒක මිච්ඡා සතියක්. ඒක මිච්ඡා සතිය. මිච්ඡායි කියලා කියන්නේ යහපත පිණිස හේතු නොවන දෙයක්. උදාහරණයක් හැටියට බලන්න. අපි ගාවට කවුරු නමුත් කෙනෙක් ඇවිල්ලා කතා බහ කරලා යනකොට ඒ කෙනා පිළිබඳව අපේ හිතේ ඇතිවෙච්ච අදහස අමනාපයට බර එකක් කියලා අපි හිතමුකෝ. පළවෙනි වතාවට අපේ හිතට ආපු ඒ අපි මුණ ගැහිච්ච කෙනාව ඇසුරු කරනකොට අපිට ආපු ඉම්ප්‍රෙෂන් එක අපි එයාව දැනගත් හඳුනාගත්ත විදිහ අමනාපයට බර එකක් නම් ඊළඟ වතාවේදී මෙයාව මුණ ගැහෙනකොට අපි බලන්නේ අමනාපයේ මුසු වෙච්ච ඇහැකින්. අපි ආව ඇසුරු කරන්නේ අමනාපයේ මුසු වෙච්ච ස්වභාවයකින්. අපේ හිතේ දුවන්නේ අමනාපයට බර වෙච්ච අදහස් එතකොට. ඒකෙනත් එක්ක ඇසුරු කරන්නේ. ඒ පිළිබඳව අපිට සිහියක් තියෙනවා. අමනාපයෙන් ඉන්න කියලා අදහසක් තියෙනවා. අපේ හිත මතක් කරලා දෙනවා මෙන්න මේ කෙනා අර අසවල් විදිහට කටයුතු කරනා කරපු කෙනෙක්, කියපු කෙනෙක්, හිතපු කෙනෙක් මේ කෙනාට මෙන්න මේ විදිහටයි කටයුතු කරන්න ඕනේ කියලා. මම මෙහෙම අහනවා ඊළඟට ඒ විදිහට අමනාපයට බරව කටයුතු කිරීම පිනතුනේ අපිට සැප ගෙනල්ලා දෙයිද? අපිට සහනයක් ගෙනල්ලා දෙයිද? අපේ මනසට විවේකයක් නිදහසක් ගෙනල්ලා දෙයිද? මොකද හිතන්නේ? මෙන්න මෙතනයි දුක තියෙන්නේ. සාමාන්‍ය ලෝකයේ ඇත්ත පින්නතුනේ එතකොට සිහිය භාවිතා කරනව නැතුව නෙවෙයි. හැබැයි සම්මා පැත්තෙන් නෙවෙයි, මිත්‍යා පැත්තෙන්. යහපත් පැත්තෙන් නෙවෙයි, අයහපත් පැත්තෙන්. මේක අපි දන්නේ නැතුව සිද්ධ වෙන දෙයක්. නමුත් දැන් අපිට අවස්ථාව තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නතුනේ ගත කරන සාමාන්‍ය ජීවිතයේ දේවල් වලට තමන්ට දාගන්න පුළුවන් දෙයකට සිහිය එකතු කරගන්න කියලා. තමන්ට දාගන්න පුළුවන් දෙයකට සිහිය එකතු කරගන්න කියලා. සාමාන්‍ය ජීවිතේ අපි කොච්චර මේ දෙයට අනික් පැත්ත නැත්තම් මේ මිත්‍යා සති කියන පැත්තෙන් භාවිතා කරනවද ඒකට යට වෙලා ඉන්නවද කියනවනම් ටිකක් හිතන්න. ඔයත් තනි වෙච්ච තැනක කල්පනා කරලා ඉවර වෙච්ච කාරණාවක් නතර කරන්නට වෙනවා වෙනත් දෙයකට සම්බන්ධ වෙනවා නම්. හැබැයි අර කියන තනි වෙනවා වගේ තැනට ආපහු වෙනකොට අර පරණ සිතුවිල්ල ආපහු අපි ගාට ඇවිල්ලා තියෙනවා. මේක ක්‍රියාවකටත් මේ වගේම තමයි. අපි පුරුදු වෙලා තියෙනවා නම් පින්නතුනේ මොනවා නමුත් ක්‍රියාවක් කරනකොට අපි කියමුකෝ අතු ගන්නවායි කියලා. අතු ගන්න වෙලාවට අපි පුරුදු වෙලා තිබ්බා නම් මොනවා හරි දෙයක් මෙනෙහි කරන්න. අකුසලයක් කියලා අපි නිකන් ගමුකෝ. අකුසල් සහගත වෙච්ච සිතුවිල්ලක් මෙනෙහි කරන්න මතක් කරන්න පුරුදු වෙලා තියෙනවා නම් එතකොට එයාගේ ජීවිතයේ සූත්‍රයකුත් තියෙනවා වගේ කියලා කියන්න පුළුවන්. හරියට අතු ගෑම සමානයි අකුසල් හැටියට මෙනෙහි කිරීම කියලා. මේ දේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ ක්‍රියාව කරන්නේ කොහෙදිද මොන තැනේදිද ඒක කාරි නෑ. අර සිතුවිල්ල එන්න බලනවා. අර පරණ පුරුදු ක්‍රියාත්මක වෙන්න බලනවා. මේක හින්දා තමයි පින්නතුනේ අපේ බොහෝ වෙලාවට දුකින් ජීවත් වෙන්නේ. මේක හින්දා තමයි. නමුත් සිහිය තියෙන කෙනා තමාව දකින්න පටන් ගන්නවා හරියට බාහිර කෙනෙක් අපිව දකිනවා වගේ. බාහිර කෙනෙක්
අපි දිහා බලාගෙන ඉන්නවා වගේ සිහිය පුරුදු කරන කෙනා, සමා සතිය පුරුදු කරන කෙනා, දැනුවත්කමෙන්ම මේ කටයුතු කරන්න ඉගෙන ගන්න කෙනා තමන් කරන, කියන, හිතන, බලන, අහන, දැනෙන, දැනගන්න මේ ඕනෑම දෙයක් කෙරෙහි තුන්වෙනි කෙනෙක් නැත්තම් බාහිර පාර්ශවයකින් බලාගෙන ඉන්නවා වගේ බලාගෙන ඉන්න පටන් ගන්නවා. දකින්න පටන් ගන්නවා. හැබැයි මම මෙහෙම කිව්වට හිතන්න එපා ඇස කන නාසය දිවකය මනස කියලා කියන ඉන්ද්‍රියන් හැම එකටම මේක අහපු මේ මොහොතේ ඉඳලාම සම්පූර්ණයෙන්ම භාවිතා කරන්න පටන් ගන්නවායි කියන ඒ අදහසට යන්නත් එපා. ඒක අපිට දරන්න බෑ පින්නතුනි. අපි පළවෙනියෙන්ම හඳුනා ගන්න ඕන අපේ සීමාව සීමා සහිතයි කියලා. අපිට දරන්න පුළුවන් ප්‍රමාණය මනාකොට හඳුනා ගන්න ඕන පළවෙනියෙන්ම. ඒක තමයි වැදගත්ම සාධකය. මේ දේ මනාකොට හඳුනාගත්තාට පස්සේ අපි භාවිතා කරන්න ඕන පින්නතුනි අපිට දරන්න පුළුවන් ලේසිම දෙයකට සිහිය කියන දේ එකතු කරන්න පටන් ගන්න ඕන. දැනගෙනම දැනුවත්කමෙන්ම සජීවීවම ඒ කටයුත්ත සිදු කරන්න අපි ඉගෙන ගන්න ඕන. ඒ දෙයත් එක්කම යා වෙලා හා වෙලා අපේ ආච්චියම්ම ඔකට කියනවා හාමු වෙලා කියලා. සම්බන්ධ වෙලා ඒ කටයුත්ත කරාන්ට අපි ඉගෙන ගන්න ඕන. කොසෙන් අතුගාදී අපිට මොනවා නමුත් කල්පනා කර කරන්නත් පුළුවන්. හැබැයි අතුගාන සද්දේ අහගෙන අතුගාන්නත් පුළුවන්. ඔයත් අහලා තියෙනවද කොස්ස කතා කරන සද්දේ? මේක තින් පොඩි ළමෙක්ට කියනවා වගේද කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට මම මේ කියන හින්දා පොඩ්ඩක් කරලා බලන්නකෝ. කොස්සකින් පින්නතුනේ ටයිල් තියෙන පොලවක් අතු ගන්නකොට ඇහෙන සද්ද නෙවෙයි. කොන්ක්‍රීට් පොලවක් අතු ගන්නකොට ඇහෙන සද්ද. කොන්ක්‍රීට් පොලවක් අතු ගන්නකොට තියෙන සද්ද නෙවෙයි. නිකන් සිමෙන්ති පොලවක් අතු ගන්නකොට තියෙන සද්ද. සිමෙන්ති පොලවක් අතු ගන්නකොට තියෙන සද්ද වගේ නෙවෙයි. නිකන් පස් පොලවක් අතු ගන්නකොට ගල් ගොඩක් අතු ගන්නකොට තියෙන සද්ද. ඒ වගේමයි ඔය තැන මොනවා වුණත් කමක් නැහැ. ඒ තැනේ කොලයක් තියෙනවා නම්, වැලිකට තියෙනවා නම්, තව මොනවා හරි තියෙනවා නම් ඒ වෙලාවන් වලදී එළියට මතුවෙන ශබ්දයන් වෙනස්. ඒ කෙනා කතා කරන භාෂාව වෙනස්, හඬ වෙනස් වෙනවා. එයා කියන කතාව වෙනස් වෙනවා. හැබැයි අපේ හිතේ විවේකයක් නැති නිසා මේ දේ අහගෙන ඉන්න ඕන කියලා අපි අපේ මනසේ රැඳිලා ඉන්නවා. වෙන මොකක් හරි ලෝකයක රැඳිලා ඉන්නවා. මේ මොහොත තුල මේ දේ දැකලා දැනගෙන ඉන්න පුළුවන්කම තේරුම් නොගන්න හින්දා. හැබැයි අපි උත්සාහවන්ත වෙන්න පටන් ගත්තොත් පින්නතුනේ ඒ ආකාර එක කටයුත්තකට අපේ අවධානය යොමු කරන්න අන අවස්ථාවක් ඒවි. ඒ දේ අහගෙන කරන්න. සමහරක් විට තමන් අල්ලගෙන ඉන්න කොස්සේ ඒක අතර දැනෙන විදිහ පවා තමන්ට තේරුම් ගන්න පුළුවන් කමක් තියෙවි. මේකත් පින්නතුනේ එතකොට ඒ ඇහෙන ශබ්දේ පවා අපිට අමනාපෙන් අහන්නත් පුළුවන්. ලොල් කමෙන් අහන්නත් පුළුවන්. මධ්‍යස්ථ මතධාරීව අහන්නත් පුළුවන්. අන්‍ය ආර්ය ශ්‍රාවක මාර්ගය ගැන චුට්ට අපිට තේරෙන්න පටන් ගන්නවා. මැදුම් පිළිවෙතේ කියන එක ගැන පොඩ්ඩ අවබෝධ වෙන්න පටන් ගන්නවා. පොඩ්ඩ අවබෝධ වෙනවා. එතකොට සිහිය කියලා කියන්නේ මේ වෙන එක අහගෙන ඉන්නවා කියන එක නෙවෙයි. ඒ අහගෙන ඉන්න එක ඇතුලේ තියෙන්න පුළුවන් තව සංඝටකයක්. ඒ ටිකත් පෙරලා අයින් කරලා දානවා. ඒ ටිකත් බැහැර කරලා දානවා. මේ ආකාරයට කටයුතු කරන්නට උනහම පින්නතුනේ ඔයයන්ට ওই වගේ එක දෙයකට Tamanගේ ජීවිතේ වැඩිමනක්ම පුරුදු කරන එක කාරණාවකට සිහිය භාවිතා කරන්න පටන් ගන්න මම අර කරා වගේ කෝප්පේ තියන්න. කාලයක් තිස්සේ පුරුදු කරගෙන යනකොට අපි මහඳුනා ගන්න පටන් ගනීවි මම ඇත්තටම සජීවීවම සිහියෙන්ම කටයුතු කරන වෙලාවට කිසි කරදරයකුත් නැහැ, ප්‍රශ්නයකුත් නැහැ, ගැටලුවකුත් නැහැ නේද කියලා. ඒ වගේම අපි බොහොම තැම්පත් වේවි. හිතේ තැම්පත්කම මනාකොට ඇති වේවි. හිතේ තැම්පත්කමින් යුතුවම කටයුතු කාරණා කරන්නට අපි ඉගෙනගෙන තියේවි, හදාarලා තියේවි, පුරුදු කරලා තියේවි. සිහියෙන් කටයුතු කරනකොට පින්නතුනේ අපිට ලැබෙන ප්‍රධානම උත්තර වැටියක් තමයි එක වෙලාවකට අපි එක වැඩක් කරන්න පටන් ගන්නවා. එක වෙලාවකට එක වැඩක් කරන්න පටන් ගන්නවා. මම මෙහෙම කියන්න සාමාන්‍යයෙන් අපි කෑම කන වෙලාවට එක වෙලාවකදී කෑම එක හපනවා, සමහරක් විට ගිලිනවා. ඊළඟට කන්න හිතන එක අනනවා.
ඒ අනනේකට පස්සේ ඊළඟට කන්නේ මෙන්න මේකයි කියලා සමහර විට හිතින් ප්ලෑන් උත් කරනවා. සැලසුම් කරනවා. ඒත් එක්කම තව කවුරු හරි ඒත් එක්ක කතා කරනවා. එහෙම නැත්නම් අනික් අතෙන් දුරකථනයත් මොනවා හරි කරනවා. ඒකත් ඔබනවා වෙන්න පුළුවන්. හෝ රූප වාහිනිය දාලා ඒකේ තියෙන නාට්‍යකුත් බලනවා වෙන්න පුළුවන්. ටිකක් හිතන්න මේ එක ෂණයක් තුල එක තප්පරයක් තුල අපි හිතුවට අද කාලේ භාවිතා කරන වචනයක් තියෙනවා মালටි ටාස්කින් කියලා. මේ කාලය බොහොම අඩුයි ඒකින්ද විගහාට වැඩ කටයුතු කරන්න ඕන කියලා හිතුවට අපි කරන එක දෙයක්වත් පින්නතුනේ රස විඳලා තියෙනවද කියන්නකො? රස විඳලා තියෙනවද කියන්නකො? ඒ එක දෙයකවත් අපි කොච්චරනම් වෙලාවක්ද නතර වෙලා තියෙන්නේ? තප්පරයක් නැති වෙන්න පුළුවන් ඒ එක දෙයකවත් නතර වෙච්ච කාලය. ධර්මයේ උගන්වන්නේ මේ මොහොතේ රැඳිලා ඉන්න කියලා. මේ කරන දේ සන්තෝෂයෙන් කරන්න කියලා. මෙන්න මේකටයි මම කියන්නේ සජීවී වෙනවයි කියලා. මගේ යෝජනාව තමයි ඔයත් කෑම කනකොට අනන වෙලාවට හපන්න එපා. ඊළඟ එක මේකයි කියලා ප්ලෑන් කරන්නත් සැලසුම් කරන්නත් එපා. රූපවාහිනී බලන්නත් එපා. දුරකථන ඔබ ඔබ ඉන්නත් එපා. වෙන කවුරුත් එක්ක කතා කරන්නත් එපා. නිදහසේ අනන්නෝ. එතකොට තේරෙයි ඔයත්ගේ බත්පතේ කෑම එකේ තියෙන අල පොඩි වෙනකොට බත් ඇට පොඩි වෙනකොට පලා වර්ග අතර දැනෙනකොට හොදි වර්ග හරි කරෝල කටු හරි කමන්නේ ඒව දැනෙනකොට අපිට තේරෙන විදිහේ වෙනසක් තියෙනවායි කියලා. අපිට තේරෙන විදිහේ වෙනසක් තියෙනවායි කියලා. ඒ කුඩා කුඩා ෂණයක් බැගින් තියෙන අවස්ථාවන් අපිට දැනෙන කොටත් පින්නතුනේ අපිට පුළුවන්කමක් තියෙනවා නම් හිතත් පොඩ්ඩක් හඳුනා ගන්න. අන්න එතකොට පෙනේවි ඒ දේවල් වලට හිත දක්වන ප්‍රතිචාරය ආකල්පය මොනවද කියලා. ඔන්න අපිට හම්බ වෙනවා අපි මධ්‍යස්ථ විදිහට මධ්‍යස්ථ මතධාරී විදිහට මැදුම් පිළිවෙතින් යුතු වෙන විදිහට මේ දේවල් හඳුනා ගන්න ඕන මේ වීරිය වඩන්න ඕන මොන විදිහෙන්ද උත්සාහය කොහොමද කරන්න ඕන කියන මේ අදහස් අපිට එනවා. මේ අදහස් අපිට එනවා. ඉතින් බලන්න සිහිය පුරුදු කිරීම කියන දේ පිළිතුරේ කොයිතරම්නම් සරලද ඒ වගේම කොයිතරම්නම් විචක්ෂණද. අපි එක වෙලාවකට එක කටයුත්තක් කරන්න වුණාම අපේ ජීවිතේ කටයුතු කාරණා සරල වේවි. අපි බොහොම තැම්පත් අය බවට පරිවර්තනය වේවි. බොහොම තැම්පත් අය බවට පරිවර්තනය වේවි. ඔයතු සිහිය භාවිතා කරන්න හෝ සිහිය පුරුදු කරන්න භාවිතා කරන ඔය කියන දේ අපි මේ ආරණ්‍ය නැත්තම් භාවනා කරන භාෂාවෙන් කියනවා කමඨහන කියලා. ඒ දේ පින්නතුනේ ටිකක් දීර්ඝ හැටියට ටික දවසක් එක දිගට කරගෙන යන්න. අඩුම තරමේ සතියක් දෙකක්වත් කමක් නැහැ. ඒ වගේ කාලයක්. එතකොට ඒ දේ Tamanට හුරු පුරුදු වෙන්න පටන් ගන්නවා. Taman ඒ දේට සමවැදිලා කරන්න පටන් ගන්නවා. සමවැදිලා කරන්න පටන් ගන්නවා. එහෙම වුණාම පින්නතුනේ ඒ මොහොත තුල ඔයයන්ට තේරෙයි මෙච්චර කාලයක් අර තොර තෝංචයක් නැතුව දුවපු හිත ඇත්තටම තැම්පත් වෙලා තියෙනවා ඉබේටම. ඒ හිත තැම්පත් වෙලා තියෙනවා. මෙච්චර කාලයක් බොහෝම කලබලයෙන්ම ඇවිද්දපු බොහෝම කලබලයෙන්ම කටයුතු කරපු ජීවිතේ ගෙවපු මේ ශරීරයත් තැම්පත් වෙන්න පටන් අරන් තියෙනවා. සමාහිත වෙන්න පටන් අරන් තියෙනවා. හිතත් සමාධිමත් වෙන්න පටන් අරන් තියෙනවා. සංවර වෙලා සංසුන් වෙලා තියෙනවා කියලා. එතකොට මේ කියන ගුණාංගයන් ඇති කර ගන්නට හේතු වෙච්ච ප්‍රධානම සහ එකම සාධකය තමයි පින්නතුනි සිහිය භාවිතා කිරීම. සාමාන්‍ය ලෝකේ භාවිතා කරන සිහිය සහ අද කාලේ ප්‍රසිද්ධයි මයින්ඩ්ෆුල්නස් කියන වචනේ. ඒක සහ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඔය කියන සිහිය සම්බන්ධයෙන් දැන් තේරෙනව නේද? ටිකක් පැහැදිලි ගැඹුරාර්ථයක් තියෙනවායි කියලා. තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ සිහියේ පින්නතුනේ සිහිය සහ සිහි නුවණ ඇතුළත් වෙනවා. සිහි නුවණ ඇතුළත් වෙනවා. අපි කරුණු කාරණාව ඔහේ සිදු කරනවා නෙවෙයි. හැබැයි මේක ඇතුලේ තියෙන සංඝටකයන් තේරුම් අරගන්නවා. ඒක තුල කෙලෙස් රැඳිලා තියෙනවා නම් කෙලෙස් නතර වෙලා තියෙනවා නම් ඒ කෙලෙස් අකාමකා දාලා අයින් කරලා දාලා ඒ මොහොතේම ඉගෙන ගන්නවා සැනසීම කියන්නේ මොකක්ද නිවීම කියන්නේ මොකක්ද ඒ නිවුන ස්වභාවයෙන් මේ කටයුත්ත කරන්නේ කොහොමද කියලා අපි ඒ වෙලාව ඉගෙන ගන්නවා. අපි ඒ වෙලාව ඉගෙන ගන්නවා. මේක හින්දා තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ තුල කතා බහ කරන ප්‍රධානම ලක්ෂණ තුනක් තියෙනවා. ඒ තුනට මෙච්චරටම අගයක් දෙන්නේ. අනිච්ච දුක්ඛ අනාත්ම කියලා කියනවා. අපි ස්ථීර හැටියට යම් අදහසක් අපේ හිතේ හදාගෙන තිබුණොත් මේ දෙයට මේ විදිහටමයි උත්තර දෙන්නේ කියලා චුට්ට මතක් කරලා බලන්න. ඊයේ කරපු දේ අදත් ඒ විදිහටම කරන්නට යනකොට අපිට ගොඩක් වෙලාවට ප්‍රශ්න ආවනේ.
ප්‍රශ්නාවනේ. මේකෙන් කියවෙන්නේ නැහැ පින්නතුනේ ඊයේ කරපු දේ හරි නැති එකක් කියලා. හැබැයි ඒක අදට ගැළපෙන විදිහට අපිට අලුත් කරන්න සිද්ධ වෙනවා. අපිට අලුත් කරන්න සිද්ධ වෙනවා. මේකට ඉතින් සිහියෙන් යුතුවම සිහි නුවණින් යුතුවම ජීවත් වෙන්න වෙනවා. සිහි නුවණින් යුතුවම ජීවත් වෙන්න වෙනවා. අපිට මගේ ක්‍රමය මේකයි මගේ විදිහ මේකයි කියලා ඒක විදිහක් හදාගන්න පුළුවන් කමක් නැහැ. ඒක විදිහක් හදාගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අතරින් බලද්දී පින්නතුනේ ධර්මයේ භාවිතා කිරීම කියන දේ කරන්න අද කාලේ බොහෝමයක් වෙලාවට අපි හිතනවා විවේකී තැනකටම යන්න ඕන නිදහස් වටපිටාවක්ම තියෙන්නත් ඕන ඒ වගේ පිරිසක්ම ඇසුරු කරන්න ඕන කියලා බලාගෙන යද්දී මේක මට හම්බෙච්ච සුරම්‍යමය අවස්ථාවක් කියලා සලකන්නට මේ තියෙන වෙලාව හොඳටම ප්‍රමාණවත්. මේ ලෝකේ අතිශයින්ම දුර්ලභ හොයාගන්නට අමාරුම මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛාව කියන දේ ඒ ගුණාංගයන් ඒ බ්‍රහ්ම විහරණයන් හෝ දානේ ප්‍රිය වචනේ අර්ථචර්යාව සමානාත්මතාවය කියලා කියන මේ සංග්‍රහ වස්තුන් ප්‍රධානය කරන්න පූජා කරන්නට අපිට ඕනෑම වෙලාවක අවස්ථාවක් තියෙනවා. අපිට ඕනෑම වෙලාවක අවස්ථාවක් තියෙනවා. ඒ අතරින් බලනවා නම් වෙනතුනේ ධර්මයේ භාවිතා කරන්නට භාවනා කරන්නට ඔයතු ඉන්න වටපිටාව මොකක් හෝ වේවා අවස්ථාවක් තියෙනවා ඉඩක් තියෙනවාම තමයි. ධර්මයේ ඒකයි මේකට අකාලිකයි කියලා කියන්නේ. කාලයකට නිර්ණය කරන්නට අමාරු දෙයක් මේක බැරි දෙයක්. අපි මේ දේ භාවිතා කරන ප්‍රමාණයට ඒ දේ තුලින් සැනසීමක් නිවීමක් සහනයක් සතුටක් අපිට හම්බ වෙනවා. ඒ දේ ප්‍රමාණයම ඒ ගැටලුවෙන් නිදහස් වෙන්නට අපිට හැකියාවක් අවස්ථාවක් හම්බ වෙනවා පින්නතුනි. ඉතින් ඒ අතරින් බලද්දී මේ ලැබිලා තියෙන අවස්ථාව මනාකොට භාවිතා කරන්න පුළුවන් උතුම්ම වූ වටපිටාවක් හැටියට මම නැවතත් හඳුන්වන්න ඕන මේ රෝහල කියන්නේ. එහෙම එකක් තියෙනවා. ඇත්තටම කියනවා නම් එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒ අතරින් බලද්දී ඔයත් බලාපොරොත්තු වුණාට සාමාන්‍ය ලෝකයක් තමන්ට ඒ ආකාරයෙන්ම සලකයි කියලා 100%කම කෙනා එහෙම නොකරන්න පුළුවන්. හැබැයි එහෙම නොකලා කියලා අපිට ඒ අනුසාරයෙන් ඒ කියන කරුණාව දයා මෛත්‍රී උපේක්ඛාවෙන් කටයුතු කරනා කරන්නට ඒ අතන්ගේ හැසිරීම වලින් කිසි බලපෑමක් වෙන්නේ නැහැ. මොකද අපි හිතේ ඇති කරගන්න ඒ ගුණාංගයන් ටිකේ ප්‍රධාන ඒ ගුණාංගයන් ටිකේ තියෙන වැදගත්කම වටිනාකම අපිටයි තියෙන්නේ. අපි ප්‍රධානවත් වෙලායි ඒක සිද්ධ වෙන්නේ. ඒකේ තියෙන වටිනාකම අපිටයි දැනෙන්න ඕන වෙන්නේ. ඒතකොට පින්නතුනේ මේ ජීවිතේ දැනෙන්න දීවත් වෙන්න ඕන වුණා නම් අපි කරන්න ඕන හොඳම දේ තමයි සිහියෙන් කටයුතු කරනා කරන්න ඉගෙන ගන්න ඕන. ඔත සාමාන්‍ය ජීවිතය තුළ ටිකක් හිතලා බලන්න දොරක් අරින එකෙන් ෆෝන් එකක් තියෙන එකෙන් පවා වෙන කෙනෙක්ට හෙලෝ කියන දෙයින් පවා අපිට භාවිතා කරන්න පුළුවනි පින්නතුනේ ධර්මානුකූල ස්වභාවයක් වගේම අධර්මානුකූල ස්වභාවයකුත්. මම යන්නම් ඔය කියන වචන තුන ගත්තොත් එහෙම මේ එකම වචනයක් තමයි පොතක කොහේ හරි ලියුවොත් එහෙම එකම අකුරු ටිකක් තමයි ලියවෙන්නේ. නමුත් ඒක කියන ස්වරය අනුසාරයෙන් බලනකොට ඒක කියන විදිහ ගත්තොත් එහෙම ඒක කියන්න භාවිතා කරන අංග චලනය ගත්තොත් එහෙම පින්නතුනේ ඒ වගේ කියවෙන්නේ වෙන අර්ථයන්. ඉතින් අපි මේ ශාසනයක් හම්බ වෙච්ච කාලෙකදී කටයුතු කරන්න ඕන අපිට ලැබෙන මේ හැම අවස්ථාවක්ම සුරම්‍ය වූ නිධානයක් බවට පරිවර්තනය කරගන්න. සුරම්‍ය වූ නිධානයක් බවට පරිවර්තනය කරගන්න. එහෙම කරා නම් පින්නතුනේ අපි අපේ වචනේ භාවිතා කරાવી අපේ තියෙන හොඳම ස්වභාවය නිරූපණය කරන්න. අපේ ක්‍රියාව අපි සිදු කරાવી අපේ තියෙන හොඳම මානුෂීය ගුණාංගය එළියට දාන්න. අපි අපේ සිතුවිල්ල භාවිතා කරાવી අපේ හිතේ තියෙන හොඳම චරිතය උපනංවා ගන්නට. අපිට රූපයක් බලන්නත් පුළුවන් තරහ එකතු කරලා. සැකෙන් බලන්න පුළුවන්. කෝපයෙන් වෛරයෙන් බලන්න පුළුවන්. ඉරිසියාවෙන් බලන්න පුළුවන්. මේ ආකාර කෙලෙස් වලට යට වෙලා කෙලෙස් සහිත ස්වභාවයෙන් රූප බලන්න අපිට පුළුවන්. එහෙම පුළුවන්. එතකොට මේක බාහිර ලෝකයා දකිනවා බාහිර ලෝකයා දැක්කහම තමයි අපිට කියන්නේ ඔයා බැලුවේ මෙහෙමයි ඔයා බැලුවේ රාගයෙන් ඔයා බලපු විදිහ තරහක් තිබ්බා ආදී හැටියට කියන්නත් පුළුවන්. නමුත් වෙනතනේ අපි සිහියෙන් අපේ දිහා බලනවා නම්
අපිම දකින්න පටන් ගන්නවා. අපිම තේරුම් ගන්න පටන් ගන්නවා. මම දැකපු විදිහ මොකක්ද? ඒ විදිහ ඇතුලේ තියෙන ඇත්තම කතාව මොකක්ද කියලා. බාහිර කෙනා කියවනවට වඩා 100%ක්ම හරියට නිවැරදිව කියවන්න අපිට හැකියාවක් තියෙනවා. Tamanට හැකියාවක් තියෙනවා. Tamanට හැකියාවක් තියෙනවා. ඒ හේතුව තමයි තමනුයි මේ දේ කරන්නේ. ඒ කරන දේ දිහා බලාගෙන අපක්ෂපාතීව නිරීක්ෂණය කරන්න පුළුවන් නම් අන්න අපිට හැකියාවක් තියෙනවා පින්නතුනේ. තමන් තුල තියෙන ඒ අඩුපාඩු හඳුනා ගන්න. මේ වෙනකොට තමන් මොකෙන්ද දුක් විඳින්නේ, මොන කාරණාවෙන්ද, මොන සිද්ධියෙන්ද, මොන විදිහේ අදහස් දරන හින්දාද තමන් දුක් විඳින්නේ කියලා තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා. බොහෝ වෙලාවල් වලදී අපි කතා බහ කරන වචනය නෙවෙයි වැරද්ද. වචනය නෙවෙයි වැරද්ද. ඒ වචනේ භාවිතා කරන, ඒ වචනේ කතා කරන්නට එළියට දාන්න භාවිතා කරන ස්වරයේ වැරද්ද. ස්වරේ වෙන්න පුළුවන් වැරද්ද. හඬේ වෙන්න පුළුවන් වැරද්ද. ඒ වචනේ භාවිතා කරනකොට අපි භාවිතා කරන අංග චලනය වෙන්න පුළුවන් තියෙන වැරද්ද. පින්නතුනේ ජීවිතයක් හැටියට ගත්තාම බුදු සාසනයේ වශයෙන් ගන්නකොට අපිට දේශනා කරන ඔය කියන හැම අංශයක්ම හැම පැතිකඩක්ම අපි හඳුනාගත යුතුයි කියලා නිවෙන්න නම්. මොකද එක අංශයකින් නිවුණාට තවත් කොටසක නිවීමක් නැතිනම් අපි ඒ තුලින් ඒ කාරණාවෙන් දුක හදා ගන්නවා. අපේ හිත අපිට කොහොමද මතක් කරලා දෙනවා අපි කරගත්ත වැරදි කාරණා ගැන. මේක ගොඩක් ඇත්තෝ මනාපත් නැති කාරණාවක් එච්චර කැමතිත් නැහැ. මොකද Tamanට දුකක් හදලා දෙන දෙයක්ම ආපහු අපේ හිත මතක් කරලා දෙනවා නම් අපි ඉතින් කවුරුත් කැමති වෙන්නේ නැහැනේ. නමුත් හිත ඔය කියන විදිහට අපක්ෂපාතීව නිරීක්ෂණය කරලා තමයි පින්නතුනේ අපිට පෙන්වන්නේ මතක් කරලා. ඔය අහවල් දේ නම් කරගත්තේ වැරදි විදිහට පුතා කියලා. මේ වගේ වෙලාවට අපිට ගන්න තියෙන හොඳම ප්‍රයෝජනේ තමයි දැන් ධර්මයේ දන්න අය හැටියට හිතට අදහසක් ඇති කර ගන්න ඕන. අහා ඇත්ත තමයි කියන කතාව. ඒ වචනේ කිව්ව එක නම් හරිය, නමුත් කියපු විදිහ වැරදි. මම ඒක හදා ගන්නවා. ඒක වෙනස් කරනවා. ඒක වෙනස් කරගෙන ජීවත් වෙන්න මම ඉගෙන ගන්නවා. බලාගෙන යනකොට පෙන්නතුනේ අපි හිතන සැනසීම වෙන කොහෙවත් නැහැ. අපි ළඟමයි තිබිලා තියෙන්නේ. අපි ආසන්නයමයි තිබිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා දෙන ප්‍රධානම පාඩම මොනෝකයි පෙන්නතුනේ? අපි බලාපොරොත්තු වෙන නිවන මරණින් මත්තේ තියෙන එකක්වත් වෙන කොහෙවත් තියෙන එකක්වත් නෙවෙයි. බෝලංකන්ද තපෝවරණේ තියෙන එකක්වත් නෙවෙයි. මේ දවි හාමුදුරු ගාව තියෙන එකකුත් නෙවෙයි. හැබැයි අපි කරන ක්‍රියාවක, අපි බලන බැල්මක, අපි අහන ස්වභාවය මත, අපි අදහස් දරන ස්වභාවය මත මතුවෙන්න ඕන දෙයක් ඒක. මතුවෙන්න ඕන දෙයක් ඒක. අපේ හිත ඇතුලේ ඕනෑ තරම් මඩගුහුරු තියෙන්න පුළුවන්, කරදර තියෙන්න පුළුවන්, ප්‍රශ්න තියෙන්න පුළුවන්, අකුසල් තියෙන්න පුළුවන්. නමුත් අපිට පිවිතුරු වෙච්ච මොනවා හරි ක්‍රියාවක් කරන්න පුළුවන් නම් ඒක සමාන වෙනවා නිවන් දැකපු අවස්ථාවකට, නිවන් දැකපු මොහොතකට. අරගෙන බලන්න ඕන සල්ලේක කියන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. මේක එක හා සමාන වෙනව නේද? කුණු ජරාව පිරිච්ච විලක හැදිච්ච ඒ විලෙම්ම පෝෂණය ලබාගත්ත, හැබැයි පිපෙනකොට අර කුණු ජරාව නැති විදිහට උඩට ඇවිල්ලා පිපෙන නෙළුම් මලකට. ඒ වගේ පින්නතුනි අපිට පුළුවන් කමක් තියෙනවා අපේ හිත ඇතුලේ කොයිතරම්නම් කරදර තිබුණත්, ප්‍රශ්න තිබුණත්, අතීතය තුල අපි කොයිතරම්නම් දුකට මුහුණ දීලා තිබුණත්, කරදර වලට භාජනය වෙලා තිබුණත්, ඒ හැම එකකින්ම නිදහස් වෙලා මේ මොහොත අපිට සැනසුණු ස්වභාවයෙන් ගත කරන්නට අලුතෙන් හිතන්න පුළුවන් කමක් තියෙනවා. අපේ ජීවිතේට ඕනෑ තරම් කරදර බාධක පැමිණිලා තියෙන්න පුළුවන්. අපිට දුක ඇති වෙන සිද්ධීන් ඕන තරම් සිද්ධ වෙලා තියෙන්නත් පුළුවන්. හැබැයි අපේ ජීවිතේ ඕනෑ තරම් කඩාගෙන වැටුණාට අලුතෙන් අපේ ජීවිතය ආරම්භ කරන්න, අලුතෙන් අපේ ලෝකේ පටන් ගන්න කවදාවත්ම පරක්කු නැහැ. කවදාවත්ම පරක්කු නැහැ. ඒ දේ කරන්න ඕනෑම අවස්ථාවකදී අපිට හැකියාව තියෙනවා. ඉඩ තියෙනවා. උත්සාහ කරන්නයි ඕන වෙන්නේ. ඒක හැම බුදු සාසනය තුල කතා කරන ප්‍රධානම මූල ධර්මයන්ගේ තනි වචනයෙන් මේ ධර්මයේ මහකුල් වල හඳුන්වන වචනය තමයි අප්‍රමාදය කියලා කියන්නේ. අපි සැනසීමකටපත් කරගන්න අපි අප්‍රමාදී වෙන්න ඕන. ඔයතන්ගේ සැනසීම ඔයත් ගාවම තියෙනවා. ඒක උරගාල බලන්ටයි ඕන කමක් තියෙන්නේ. ඒක උරගාල බලන්ටයි මහන්සි වෙන්න ඕන වෙන්නේ. මහා දෙයක් කරන්නට නෑ බලාගෙන යනකොට. මහා දෙයක් කරන්නට නෑ බලාගෙන යනකොට. මම යෝජනා කරනවා ඔයත්ගේ ජීවිතේ සැනසීමකට යන්න භාවිතා කරන
ක්‍රමයක් වශයෙන් මෙන්න මේ කටයුත්ත ටික දවසක් කරලා බලන්න ඕනේ කියලා. හැමදාම රාත්‍රියේ නිදා ගන්නට යන්න කලින් ඔයත් අද දවසේදී මොනවද කළේ කියලා ආපස්සට පොඩ්ඩක් මතක් කරගන්න. අද දවස කොහොමද මගේ ගෙවුනේ කියලා මතක තියෙන හැටියට මතක් කරලා බලන්න. එතකොට අපේ හිතේ අර අපිලිවෙලට එහෙට මෙහෙට එකතු වෙලා හැඩි වෙලා තිබිච්ච අපේ හිත අර විදිහට මතක් කරනකොට පොඩ්ඩක් හරි කමන්නේ පිරිසිදු වෙන්න පටන් ගන්නවා. ඒ පිරිසිදු හිත අපිට පෙන්නලා දෙවි පින්නතුනි අසවල් කාරණා නම් ඔයා හොඳට ඉවරයක් කරගත්තා. අසවල් කාරණා නම් තාම නැහැ. ඒක අහවල් කාරණාව තාව කරාන්ට ඉදිරියේ මෙන්න මේ කාරණාව නම් අපි හරියටම කරලා ඉවරයක් කළායි කියලා. ඒ විදිහට මතක් කරන්න පුළුවන් නම් අපේ හිත අපිට අර පුරුදු හැටියට මතක් කරලා දෙන අහවල් දේ විතරක් වැරද්දක් කරගත්තා අන්න මෙහෙම කරගත් එක අපරාධයක් මොන හරි කමන්නේ ඒ ආකාරයට අර මානසික පීඩනයක්ම ඇති වෙන විදිහට අපේ හිත අපිට මතක් කරලා දෙන නෙගටිවිටි පැත්ත මේ ඍණ ආකල්පම පැත්ත අයින් වෙලා ගිහිල්ලා අපිට තේරෙන්න පටන් ගන්නේ නෑ මංගා හොඳ ගුණාංගයක් තියෙනවා කියලා. යහපත් වූ ගුණාංගයක් තියෙනවායි කියලා. ඒ විතරක් නෙවෙයි අර විදිහට මතක් කරනකොට අපේ හිතේ බොහෝ වෙලාවට තැම්පත් වෙලා තියෙන එකක් තියෙනවා මේ කරලා ඉවර වැඩේ ඉවර නෑ වගේ මතක් වෙනවා. කරලා ඉවරදී කරලා ඉවර නැති දේ ඉවරයි වගේ මතක් වෙනවා. මේවා සිද්ධ වෙනවා. සාමාන්‍ය හිතක තියෙන සාමාන්‍ය මේ දල චිත්‍ර මේවා. හැබැයි ආපස්සට මතක් කරද්දී පින්නතුනේ හරියට අපේ මතකේ මතක් කරලා දේවි මෙන්න මේ ටික ඔයා අද ඉවරයක් කරගත්තා මෙන්න මේ ටික තව කරන්න ඉතුරු වෙලා තියෙනවායි කියලා. එහෙම බලන්න පුළුවන් කමක් තියෙනවා නම් ඊළඟ දවසට ඔයත් මුහුණ දේවි හොඳ සැලසුමක් ඇතුව. ඔයත් දන්නවා එහෙමනම් ඊළඟ දවසේදී මොන වගේ කාරණාවල් කරන එක සුදුසුද කියලා. සැලසුමක් එක්ක යන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි මේ කී ආකාර කටයුතු කාරණා කරාන්ට වැදගත්ම වෙන ප්‍රධානම කාරණාව තමයි තමන් මේ ඉන්න විදිය පිළිබඳව සිහිය තියෙන එක කියලා. බලාගෙන යනකොට කතාව ඇත්තනේ එහෙමයි. ඔයතන්ට ඕනෑම කරදරයක් වෙන්න පුළුවන් ඕනෑම බාධාවක් වෙන්න පුළුවන් පින්නතුනි මොහොතක් නතර වෙන්න. මොහොතක් නතර වෙලා එක හුස්මක් දිහා බලන්න. එක හුස්මක් හඳුනා ගන්න බලන්න. තමන් පුරුදු කරන දෙයක් තියෙනවා නම් සිහිය භාවිතා කරන දෙයක් හැටියට අන්න ඒ දේ පොඩ්ඩක් භාවිතා කරන්න. භාවනාවේදී අපිට කියලා දෙන concept වලින් මම බොහොම ප්‍රිය කරන හොඳම එකක් තියෙනවා පින්නතුනි pause is the key කියලා. pause is the key. අපිට උගන්වනවා ධර්මයේහි සාමාන්‍ය අපේ මේ සිංහල භාෂාවෙත් කියලා දෙනවා පණින්ට පෙර සිතා බලනු කියලා. නමුත් අපි හිතලා බලන්නේ පෙන්නට පස්සේ. එතකොට පණින්න කලින් හිතන්න අවස්ථාවක් හදලා දෙන්නේ කොහොමද? අපි පුරුදු වෙලා තියෙනවා විඝාට පණින්නම හිතන්න කලින්. මේ පුරුද්ද අපි හදලා දෙන්න පින්නතුනේ අපි සිදු කරගෙන යන කටයුත්ත හෝ ඒ හිතන විදිය කරන විදිය අතර එක මොහොතක විරාමයක් ගන්නවා. මම මේක උදාහරණකින් කියන්නම් ඔයයන්ට බොහොම හොඳට තේරෙයි. එතකොට තරහ වෙච්ච වෙලාවක තරහ තියෙන වෙලාවක පින්නතුනේ අපි කතා කරන වචන පුදුමාකාර හදිස්සියක් තියෙනවා අපිට වචනේ කතා කරන්න. එකක් කියලා ඉවර වෙන්න කලින් ඊළඟ වචනේ අපිට කියන්න ඕන කමක් තියෙනවා වගේ හරියට. මේක නිසා තරහෙන් කතා බහ කරනකොට හරියට වචන කියවෙන්නෙත් නැහැ. ඒක නිකන් අඟලක් වගේ බටයකින් අඩියක විතර බටයක තියෙන වතුර යවන්න දඟලනවා වගේ වැඩක්. මේක හරිම අමාරු වැඩක්. මේක හින්ද වෙන්න පුළුවන් ඒක රත් වෙන්නේ. ඈ ඒක වෙවුලන්න පටන් ගන්න. හෘද ස්පන්දනය වැඩි වෙන්නේ. දාඩිය දාන්නේ. ඇයි අර තියෙන පීඩනේ වැඩිනේ ඇතුලෙන් තියෙන පීඩනේ. මේ වගේ වෙලාවට කතා බහ කරන වචන මොනවද කියලාවත් සමහරක් විට දන්නේ නැහැ. කියන එකේ තියෙන වැදගත්කම මොකක්ද වටිනාකම මොකක්ද? ඒ විදිහට කිව්වහම හෝ කෙරුවාම Tamanගේ ජීවිතයට තියෙන මොකක් හරි ලාභයක් තියෙනවද පාඩුවක් තියෙනවද? තම මෙච්චර කාලයක් හදාගෙන තියෙන පෞරුෂයට තමන්ගේ ප්‍රතිරූපයට හානියක් වෙනවද බලපෑමක් වෙනවද? මේ මොකවත්ම තේරෙන්නේ නැහැ නේද? ඇයි? අපිට ඕනකම තියෙන්නේ හදිස්සියෙන් අර වචන ටික එළියට දාන්න විතරයි. මතක තියාගන්න pause is the key. එහෙම පොඩ්ඩක් බ්‍රේක් එක ගන්න. අර විදිහට තරහෙන් කියාගෙන යන එක පාටම නතර කරලා දාන්න. ඒ නතර කරාම ඔයයන්ගේ හිත මතක් වේ අනිවාර්යයෙන්ම.
ඒත් එක්ක ඔයයන්ට පෙනේවි. ඔයයන්ට තේරෙවි ඊළඟට මම මෙන්න මේ වචන ටික තමයි කියන්න ගියේ කියලා. අන්න එතකොට පිනතුන ඔයයන්ට තීරණයක් ගන්න තීන්දුවක් ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ හිතට එන වචනේම මම කියනවද වෙනස් විදිහකට කතා කරනවද කියලා. අපි සංකල්පේ භාවිතා කරන්න පටන් ගන්නවා වචනයට ක්‍රියාවට කලින්. සංකල්පේ භාවිතා කරන්න පටන් ගන්නවා වචනයට ක්‍රියාවට කලින්. මෙන්න අපි ධර්මයේ භාවිතා කිරීම. ආර්ය ශ්‍රාංග මාර්ගයේ භාවිතා කිරීම. මිට කලින් අපි ওই කටයුත්ත කරේ නැති වෙන්න පුළුවන්. ওই ආකාරයට අපි ජීවිතේ ගෙවුවේ නැති වෙන්න පුළුවන්. දැන් හොඳට මතක තියාගන්න. pause is the key. මොහොතක් විරාම ගන්න එක තමයි ඇත්තටම කියනවා නම් සිහිය පුරුදු කරන්න තියෙන ලේසිම යතුරු. ලේසිම පාර, ලේසිම දොර. මෙන්න මේවයි බිනතුනේ අපි භාවිතා කරන්න පටන් ගන්න ඕන අපේ ජීවිතය තුළ සැනසීම කරා යනවා නම් නිවන කරා යනවා නම්. මේ ආකාරයට කටයුතු කරනා කරන්නට පුළුවන්කමක් තියෙනවා නම් යම් කිසි කෙනෙක්ට ඒතන්ට තීරේවි ගත කරන ජීවිතය තුළ ඊට වඩා අද මම කොයිතරම්නම් සැනසීමෙන් ඉඳලා තියෙනවද කියලා. ඊයේ කරපු කටයුත්තම වෙන්න පුළුවන් අදත් කරන්නේ. හැබැයි ඊට වඩා අද දවසේ කොයිතරම්නම් සැනසීමෙන් මේ කටයුත්ත කරන්න මට පුළුවන්කමක් තියනවද? ඒ පුළුවන්කම ඉගෙනගෙන තියනවද කියලා තේරුම් බේරුම් ඇති කරගන්න පුළුවන්කමක් තියෙයි. ඉතින් මේ අතරින් බලන්න පින්නතුනේ ධර්මය අපිට හැමදාම කියලා දෙන ප්‍රධානම කාරණාවක් තියෙනවා. අපිට හැමදාම ඉගෙන ගන්න දෙයක් තියෙනවායි කියලා. මෙන්න මේ කාරණාවල් එක්ක තමයි මම අද කියන්න උත්සාහවන්ත වුණේ ඔයයන්ට. ධර්මයේ පුරුදු කරනකොට අපි භාවිතා කළ යුතු මූල ධර්ම කීපයක් පිළිබඳව. අපි පොඩ මතක් කරන්න ගත්තොත් පළවෙනිම අපි හිතන්න ඕන මම හැමදාම මේ වැඩේට ආගන්තුකයෙක් කියලා. ඊළඟට මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛාව කියන දේ ඇති කරගන්නටම ලැබිච්ච ජීවිතයක් ලැබිච්ච අවස්ථාව බවට පත් කරගන්න ඕන. මොකද අපි කතා බහ කරන විදිහෙන් තමයි අපේ ප්‍රතිරූපේ මැනෙන්නේ. අපේ ප්‍රතිරූපේ මැනෙන්නේ. ඊවසීම කියන දේ අපි නිතර පුරුදු කරන්න ඕන. සිහියෙන් යුතුව කටයුතු කරනා කරන්න ඕන. ඒ වගේමයි දවස් අවසානයේදී හෝ ඕනෑම කටයුත්තක් කරලා ඒක අවසානයේදී ආපස්සට මතක් කරලා බලන්න ඕන. මොනවද කළේ කියලා. අන්න එතකොට මතකයට ඒවි ඒ කටයුතු ගලාගෙන යද්දී Tamanට අතපසු වෙච්ච දේවල් තියෙනවා නම් ඒවා නිවැරදිව කරපු දේවල් තියෙනවා නම් ඒවා. Taman කරපු දේවල් පිළිබඳව එතකොට සන්තෝෂයක් හිතට හදා ගන්න පුළුවන්. Taman කරපු හොඳ ගැන සතුටු වෙන්න බලන්න. ඒ වගේමයි කෙලෙස් තියෙන අවස්ථාවක් තිබුණොත් එහෙම ඒ අවස්ථාවේදී මොහොතක් නතර වෙලා මොහොතක් විරාම අරගෙන චුට්ටක් හිතලා බලලා ඊළඟට මොනවද කරන්න කියන තැනට යන්න. ඊළඟට මොනවද කරන්න කියන අදහසට යන්න. මෙන්න මෙහෙම කරන්න පුළුවන් වුණා නම් පින්නතුනේ අපිට හම්බ වෙනවා අපි මෙච්චර කාලයක් සාංශාරිකව භාවිතා කරපු එකම එක වැඩපිළිවෙලකට වඩා අපි අර නතර වෙලා මතක් කළාට පස්සේ අපිට තවත් විකල්ප මාර්ගයක් හම්බ වෙන්න ගන්නවා. නෑ අර විදිහට වඩා මේ විදිහට කරා නම් සැනසීමක් හොයාගන්න පුළුවන් කියලා. මෙන්න මේ ආකාරයට කටයුතු කරන්න අවස්ථාව සලසා ගන්න මම නම් හිතන්නේ රෝහල කියලා කියන්නේ මහානීය පිම්බීමක් හැටියට මම නම් දකින්නේ. ඉතින් ඒ කියන අවස්ථාව උදා කර ගන්නට මේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ප්‍රධාන වෙච්ච ඔයත් සෑම්සිල් දෙනාටම මේ කියලා දුන්න දේශනාවත් මඟ පෙන්වවා කියලා මම බලාපොරොත්තු වෙනවා. අද දවසේදී මේ දේශනාව සිදු කරන්නට අපිට යෝජනා කරපු වෛද්‍ය සමිත රත්නායක මහත්මයා ප්‍රධාන වෙච්ච මේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සෑම්සිල් දෙනාටමත් මේ සහසම්බන්ධ වෙච්ච මේ දේශනාව ශ්‍රවණය කරන්න පැමිණිච්ච වෛද්‍ය සෑම්සිල් දෙනාටමත් තුනුරුනේ අනන්ත වූ ආශිර්වාදයෙන් වේවා සියලු රැකවරණයෙන් වේවා. ඔයත්ගේ නමින් මේ පරිලෝ යන්නට යෙදුන සියලු මළගේ ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින්පෙත අනුමෝදනා වේවා. හේතු සාංශාරික සුඛිත මුදිත භාවයට පැමිණෙත්වා අමා මහ නිවනින්ම සැනසීමක්ම ලබත්වා. සුජීවත්ව වාසය කරන අද දවසේදී මේ පින්කමට සහසම්බන්ධ වෙච්ච ඔයත්ත් වත්තන්ගේ පවුල් වල සෑම්සිල් දෙනාගේම ජීවිතවලටත් තුනුරුනේ අනන්ත වූ ආශිර්වාදයෙන්ම වේවා. සියලු රැකවරණයෙන් වේවා. ඔයත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කායිකෝද මානසිකෝද සැහැල්ලු බවක්ම වේවා. අමා මහ නිවනින් සැනසෙන්න මේ පිනත් උපකාරයක් කරගනිත්වා. ඒ සැනසීම සොයාගෙන යන ගමනට අද මේ කියලා දුන්න බණපද කීපයත් ඔයතන්ට මාර්ගයම පෙන්වවා කියලා මමත් ආශිර්වාද කරනවා. මමත් බලාපොරොත්තු වෙනවා. ඔයත් සෑම්සිල් දෙනාටම බොහෝ පින් සිද්ධ වෙන්න ඕන. සුබ දවසක් වේවා. තිරුවන් සරණයි.